තෙල් ගාලා කොණ්ඩේ මසාජ් කරාම කොණ්ඩේ ගොඩාක් ගැලවිලා යනවා. මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවද? එයා කොණ්ඩේ යන කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයිල් ගාලා කොණ්ඩේ මසාජ් කරාට පස්සේ තවත් ටිකක් වැඩිපුර ගැලවිලා යනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ගැලවිලා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයිල් ගාලා මසාජ් කරන්න යන්න එපා කියලා. හැබැයි මසාජ් කරන එක hair growth එකට ගොඩාක් වැදගත් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද කොණ්ඩේ ඉක්මනට වවාගන්නේ? එයාලට කරන්න පුළුවන් දෙයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. පළවෙනි ක්‍රමය තමයි ඔයිල් ගාන්න කලින් මෙන්න මේ විදිහට ලී පනාවක් පාවිච්චි කරලා ඔයාගේ කොණ්ඩේ හොඳට පීර ගන්න. ප්ලාස්ටික් පනා පාවිච්චි කරන්න බෑ. ලී පනාවක් තමයි පාවිච්චි කරන්න ඕන. මේකෙන් ඔයාගේ හිස් කබලට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා. ඒක උදව් වෙනවා ඔයාගේ හිස් කබලට ඔයා ගන්න ඔයිල් එක ඉක්මනින්ම උරා ගන්න. ඉතින් හොඳ පෝෂණයක් ලැබෙන නිසා ඔයාට ඉක්මනටම කොණ්ඩේ වවා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේ තමයි ලී පනාවක් නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ හෙඩ් මසාජ් එකක් පාවිච්චි කරන්න. අත ගොඩාක් තද කරන්නේ නැතුව මෙන්න මේ විදිහට රවුමට සියුම්ව මසාජ් කරන්න. මේකිනුත් වෙන්නේ ඔයාගේ හිස් කබලට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා. ඒකෙන් ඔයා ගන්න ඔයිල් එක ඉක්මනට උරා ගන්නවා. හොඳ පෝෂණයක් ලැබිලා hair growth එක ඉක්මන් වෙන එක. තියෙන්නේ අපේ ඔයිල් එක මගේ කොණ්ඩේ මෙන්න මේ වගේ ඉඳලා මේ විදිහට වවාගත්තේ මේ ඔයිල් එක නිසා. ඉතින් මේක කොණ්ඩේ යනවට කොණ්ඩේ වැවෙන්න ඉස්සරි වලට මේ වගේ හිසකේ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයකට ඔයාලට සති දෙකෙන් හොඳ සොලියුෂන් එකක් ලැබෙනවා. හෙඩ් මසාජ් එකත් ඔයාලට අරගන්න පුළුවන් අපේ ඇප්ලිකේටර් බොටල් එක. මේකට ඔයා ගන්න ඔයිල් එක දාලා ලේසියෙන්ම ඔයාට ඔයාගේ හිස් කබලට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ අයිටම් අරගන්න ඕන නම් අපිට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න.